Hello guys, welcome back to my YouTube channel. ඔයාලට ජීවිතේ මොනයම් හරි කාලයකදී උරහිස් වේදනාවක්, shoulder pain එකක්, එහෙම නැත්නම් අතේ වේදනාවක් ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාලට ඇහිලා තියෙනවද? ඔයාලගේ අම්මා තාත්තා හරි කවුරු හරි වැඩිහිටියෙක් කියනවා අත උස්සන්න බෑ රිදෙනවා, උරහිස රිදෙනවා කියලා. එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා උරහිස් සංදියේ තදවීම එනම් frozen shoulder කියන්නේ මොකක්ද කියලා. තවදුරටත් අපි කතා කරනවා මෙම රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන හේතු මොනවද කියලා. සහ අපි කතා කරනවා මෙහිදී ඇතිවන රෝගී ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී අපිට අත උස්සලා කරන වැඩ, කොණ්ඩේ පීර ගන්න එක, ඇඳුමක් අඳින එක සහ අපි පිට කසන්නේ ඒ වගේ දේවල් අපිට කරගන්න බැරි වෙනවා. ඉතින් දැන් අපි බලමු කාටද මෙම රෝගී තත්ත්වය හැදෙන්න පුළුවන් කියලා. දිගු කාලයක් අපේ උරහිස් සංදිය එහෙම නැත්නම් ෂෝල්ඩර් එක පොළවන්නේ නැතුව, මූවමන්ට්ස් මොකුත් කරන්නේ නැතුව ඉන්න කට්ටියට. ඒ කියන්නේ මොකක් හරි සර්ජරි එකක් හින්දා හරි මොනෑම් හේතුවක් හින්දා අපේ ෂෝල්ඩර් මූවමන්ට්ස් උරහිස් සංදිය ආශ්‍රිත චලන නොකිරීම නිසා. තවදුරටත් කතා කරොත් අංශභාග රෝගීන්ට, දියවැඩියාව තියෙන පුද්ගලයන්ට සහ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්ත්වයන් පෙළෙන්නන්ට උරහිස් සංදිය ආශ්‍රිතව ඇති වූ අනතුරක් නිසා අස්ථි බිඳීමක් හෝ පටක කැඩී යාමක් සිදු වී ඇති අයට. ඉතින් දැන් අපි කතා කරමු මේකේ රෝගී ලක්ෂණ මොනවද කියලා. විශේෂයෙන්ම අපිට අත පිටිපසට ගෙන යාමට නොහැකි වීම, එනම් පිට අල්ලන්න නොහැකි වීම, ඇඳුමක් අඳින්න බැරි වීම, කොණ්ඩේ පීර ගන්න බැරි වීම වැනි දේවල් මේකේ සාමාන්‍ය රෝගී ලක්ෂණ. ඉතින් මෙම රෝගී තත්ත්වයේ අවධි 3ක් තියෙනවා. මෙහි පළවෙනි අදියර ෆ්‍රීසිං ෆේස්. මෙහිදී වෙන්නේ උරහිස් සංදිය ආශ්‍රිතව අධික වේදනාවක් සහ උරහිස් සංදිය ආශ්‍රිතව චලනවල යම්කිසි අඩුවීමක් සිදුවීම. මෙම වේදනාව රාත්‍රී කාලයේදී අධික වීමත් මෙහි රෝගී ලක්ෂණය. මෙහි දෙවන අදියර තමයි ෆ්‍රොසන් ෆේස්. මෙහිදී පළමු අවධියට වඩා වේදනාව යම්කිසි ප්‍රමාණයක අඩුවක් වෙලා තියෙනවා. නමුත් චලනය උරහිස් ආශ්‍රිත චලනය මුල් අවධියට වඩා තවදුරටත් අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ මුල් අවධියට වඩා තවදුරටත් චලන කරන්නට නොහැකි වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මෙම රෝගී තත්ත්වයේ තියෙනවා නම් ඔයාලට පුළුවන් බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සහ ව්‍යායාම ක්‍රම මගින් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවපත් කරගන්න. ඉතින් ඔයාලට මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. මම කලින් කරපු වීඩියෝස් වල link description box එකේ දාන්නම්. එකෙන් අරන් ඔයාලට ඕනනම් බලන්න පුළුවන්. මම කලින් වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා අත්ල හිරිවැටීම සහ අපේ විලුඹේ වේදනාව සහ heart attacks ගැන. ඉතින් ඔයාලට මේ වීඩියෝස් බලන්න description box එකේ link එක මම දාලා තියන්නම්. Thank you.